හා යන්නේ අද තුදු ෆිෂ් බ්ලොග්ස් YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඔන්න කලින් වීඩියෝ එක කිව්වාගේ බ්ලොග් එක ගෙනාවා. මේකදී අද මම මේකට සුපිරි මාළුවෙක් ගේනවා. ඒ කියන්නේ අසාමාන්‍ය ගාණ ටිකක් වැඩි. උෂ්ණත්වය සාමාන්‍යයෙන් වැඩි පරාසයක තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 28ක් 30ක් අතර වගේ හොඳ පරාසයක තියෙනවනේ. මේ දවස්වල වහිනවත් එක්කනේ. ඒ හින්දා මම මේකට හීටරේ සෙට් කරගන්නවා. හීටරේ සෙට් කරගෙන මාළුවා ගේන්න යනවා. මාළුවා ගෙනල්ලා මාළුවා ඇක්ලිමේට් වෙන අතරේ මේ ටැංකිය වන් සෙටප් කරගත්ත වීඩියෝ වලට බලා ගන්න පුළුවන්. මේක දැන් සති 3ක් විතර හොර සීසන් වෙලා තියෙන්නේ ටැංකිය. අපි එන හීටරේ අන්බොක්ස් කරගෙන හීටරේ ගැන විස්තරයක් දැනගෙන channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන මාළුවා ගෙන්න යන්න. මම හීට් එක සෙල්සියස් අංශක 28ට තමයි සෙට් කරගන්නේ. හීට් එක ඔන් වෙලා හීට් වෙනවයි කියන සිග්නල් එක දෙන්න තමයි යාළුවනේ ඔය රතු පාට බල්බ් එක පේන්නේ. මම බස් එන්න එක යාළුවනේ. දැන් ගොඩක් හයියෙන් වහින වෙහින්දා අපි මාළුවා ගන්න තැන සෙට් වෙනවා. දැන් බහිනවා අපි ඇක්වේරියම් එකට. තියෙන ඇක්වේරියම් එක තන ලොක් කරලා පාෆ්ලා සෙට් එකකුත් තියෙනවා. ගන්න අපේ ගන්න අපේ එක්කෙනා කම්ෆයි කෙනෙකුත් ඉන්නවනේ. golden base දෙන්නෙක් ඉන්නවා තව. බලමු එතකොට. නෑ නෑ උරන්න. ඔස්කපයා එකක් ඉන්නවා. ඩිස්කස්ලා සෙට් එකක් ඉන්නවා.
දැන් වතුර අඩු කරගන්නේ මාළු බෑග් එකේ දැම්මහම ටැංකිය වතුර උතුරන හින්දා. දැන් අපි ටැංක් සෙටප් එක හැදුනේ කොහොමද කියලා බලමු. මම ස්ටිකර් කරගන්න විදිය ගැන මේක එච්චර විස්තර කරන්නේ නැහැ. මම ස්ටිකර් කරගන්න විදිය වෙනම වීඩියෝ එකක් කරා. ඒකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියන්නම්. මම දැන් කරන්න හදන්නේ යාළුවනේ ටැංකියේ ඉස්සරහ වීදුරුවේ යට දාරේ දෙපැත්තේ දාර දෙකේ ස්ටිකර් පටි 3ක් ගහ ගන්නවා. මෙහෙම ගහ ගන්න එක අත්‍යවශ්‍ය නෑ. මේක කොහොමද తాවකාලිකව හදන ටැංකියක් හින්දා. මම මේක ලස්සනට පේන්න ඕන හින්දා විතරයි මෙහෙම ස්ටිකර් ගහගන්නේ. ඔයාලට කැමති නම් ගහ ගන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. මම මේ ටැංකියට දාන්න යාළුවනේ ඔයාලට පේන අප ෆිල්ටර් එක. මම කලින් ඕක දාලා තිබ්බේ ඔය ඉස්සරහා තියෙන ගෝල්ඩ්ෆිෂ් ටැංක් එකට. ඒකට මම දැන් පවර් ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. පවර් ස්පොන්ජ් ෆිල්ටර් එකේ අන්බොක්සින් වීඩියෝ එක මම ඉස්සරහට ගේනවා. ඒ වගේම මේ අප ෆිල්ටර් එක කලින් හදාගත්ත විදිය මම කලින් වීඩියෝ එකක් කරා. ඒකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියන්නම්. ඒ වගේ මේ වීඩියෝ එකේදී මේකට මම කළු පාට ස්පොන්ජ් ලේයර් එකක් දැම්මා. ඒක මම අයින් කරා. මොකද ඉක්කොත් ඒකේ හෝල්ස් ගොඩක් ලොකු හින්දා ෆිල්ටරේෂන් එකක් වුන්නේ නැහැ. ඒ හින්දා පොඩි හෝල්ස් තියෙන එක විතර පාවිච්චි කරලා ෆිල්ටරේ හදාගත්තා. මේකෙදි මම ඔයාලට පේනවා ඇතිනේ ඇක්ටිව් කාබන් කලින් දාලා තිබ්බ ටික අස් කරා. මොකද ඉක්කොත් ඒක දැන් මාස 2ක් විතර පරණයිනේ. එතකොට ජරාව උරාගෙන තව උරා ගන්න දෙයක් නැහැ. ඒ හින්දා ඇක්ටිව් කාබන් කොහොම කාලයක් පාවිච්චි කරලා ඊට පස්සේ අයින් කරන්න. මේ කොටස ගැන කිව්වොත් යාළුවනේ මේ මං අරගෙන තියෙන්නේ පවර් ස්පොන්ජ් ෆිල්ටර් එක සිලින්ඩර් එකක්. මේක ඇතුළටම ඇක්ටිව් කාබන් දාගන්න. මේක සෙට් කරන්නේ පවර් හෙඩ් එකේ වතුර ඉන් වෙන තැනට. මේක නම් සාර්ථක නෑ මේ වැඩේ. ඉස්සරහට මම මේක අයින් කරලා වෙන දෙයක් කරන්න. බලන්නකො ඉස්සරහට කරන්න මොකද කියලා.
මේකට මම දැන් ස්පොන්ජ් ෆිල්ටර් එක එකතු කරගන්නවා. ස්පොන්ජ් ෆිල්ටර් එක එකතු කරගන්න එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ෆ්ලවර් හෝන්ට අමතර ඔක්සිජන් දෙන එක. හැබැයි මේකෙන් ටැංකියේ තියෙන චූටි ඩස්ට් එක පවා උරා ගන්නවා. ඒක අපිට හම්බෙන අමතර වාසියක්. දැනට ටැංකිය පේන්නේ ඔහොම. වීඩියෝ එක මුලදී ඔයාලට පෙනිච්ච ගානට ගන්න විදිහ ඉස්සරහට බලමු. මම මේකට පාවිච්චි කරන්නේ ඇක්වේරියම් ලයිට් එකක් නෙමෙයි normal සුදු පාට LED ලයිට් එකක්. ටැංකිය හදලා ඉවරලා සීසන් වෙද්දි මම සතියෙන් සතියට වෝටර් චේන්ජස් දුන්නා. ඔය දෙන්නේ පළවෙනි වෝටර් චේන්ජ් එක. මම ඔයාලට කියන්නේ සිලින්ඩර් එක අස් කරනවා කියලා. ඔන්න දැන් තමයි ඒක අස් කරන්නේ. බලමු අස් කරලා මොකද කරන්නේ කියලා. සිලින්ඩර් එක අස් කරලා ඉවරලා පවර් හෙඩ් එකටම ආපු කෝන් එක මම හයි කරගන්නවා. මම මේක යටටම කරලා හයි කරන්නේ ෆ්ලවර් හෝන්ගේ වේස්ට් එක වැඩි. ඒ හින්දා වේස්ට් එක ඉක්මනට අදින්න ලේසි වෙන්න තමයි යටටම කරලා හයි කරන්නේ. මම මේකට කොරල් සෑන්ඩ් එකතු කරන්නේ මොකද කිව්වොත් ෆ්ලවර් හෝන්ට හයි ටෙම්පරේචර් එකක් වගේම හයි pH එකකුත් ඕන. කොරල් සෑන්ඩ් වලින් pH එක 7ට වඩා උඩින් තියාගන්න පුළුවන්. One eternity later.
මම ෆිල්ටර් මීඩියාස් ගැන වෙනම වීඩියෝ එකක් කරලා දිනවා. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක අරගෙන මේ වීඩියෝ එක බලන්න පුළුවන්. සෙරමික් රින්ග්ස් එකතු කරගන්න හේතුව මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ටැංකියේ පුළුවන් තරම් බෙනිෆිෂල් බැක්ටීරියා වැඩි කරගන්න තමයි සෙරමික් රින්ග්ස් එකතු කරන්නේ. මම අප ෆිල්ටර් එකට සෙරමික් රින්ග්ස් එකතු කරා. ෆිල්ටර් බෑග් එකට සෙරමික් රින්ග්ස් එකතු කරගන්නවා. සෙරමික් රින්ග්ස් වගේ බයෝ මීඩියාස් කොච්චර එකතු කරගත්තත් වැඩි වෙන්නේ නැහැ. ඔය ඩස්ට් එකක් තියෙන ජරාව නෙවෙයි ඇක්ටිව් කාබන් වල තියෙන ඩස්ට් එක ඔක පැක් දෙකක් යද්දි ෆිල්ටරේට උරා ගන්නවා. මේ හින්දා ප්‍රශ්නයක් නැහැ. Today's the day! මම දැන් පැයක් විතර ටෙම්පරේචර් ඇක්ලිමේෂන් එක කරගෙන මාළු බෑග් එකේ තියෙන උෂ්ණත්වයට ටැංකියේ තියෙන උෂ්ණත්වය සමාන කරගෙන ඉවරයි. ඊළඟට අපි ගන්න ඕන ඩ්‍රිප් ඇක්ලිමේෂන් එක කරන්න. දැන් ඔය මාළුව දාලා තියෙන බකට් එක ලීටර් 10ක බකට් එකක්. මේකෙන් භාගයකට මාළුවගේ බෑග් එකේ වතුර පුරවලා තියෙනවා. ඒ කියන්නේ ලීටර් 5ක්. මම මෙයාව 100% රිප් ඇක්ලිමේෂන් එකක් කරනවා. ඒ කියන්නේ මේ වතුර ප්‍රමාණයට සමාන වතුර ප්‍රමාණයක් ටැංකියෙන් මේකට පුරවනවා. එහෙන් පුරවද්දී එකපාර පුරවන්නේ නැහැ. එයා ටියුබින් එකකින් වතුර චුට්ට එන විදියට තමයි දාලා තියන්නේ. එහෙම දාලා තියලා සම්පූර්ණයෙන් පිරුණාට පස්සේ මාළුව ටැංකියට එකතු කරගන්න පුළුවන්. ඔයාලට පේනද නේ එයා ටියුබින් එක? ඒක දාලා ඔක්සිජන් බටයකින් මේකට හිමීට වතුර පිරෙන්න අරිනවා. එතකොට මාළුව ටැංකියේ තියෙන pH අගයට හුරු කරගන්න පුළුවන්. ඔන්න හොඳයි එහෙනම් මගේ පළවෙනි vlog එක ඉවර වෙන්නේ. දැන් අද මම ටිකක් මහන්සිත් එක්ක මෙයා ගේන්න ගියා drip temperature acclimation කරා drip acclimation කරා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මම මේ වතුර අඩු කරගෙන තියෙන්නේ මොකද කිව්වොත් මම මේකේ වතුර අඟල් දෙකක් විතර අඩු කරලා තියෙනවා. මෙයා උඩට කෑම කන්නේද්දි මේ වහලේ හරි මේකේ හරි වැදිලා මෙයාගේ හම්ප් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. මගේ දුර්වලම දැනක් හම්ප් එක. මෙයා දැන් මේ මෙහෙම හිටියට මෙයා ගොඩ ඇක්ටිව් මාළුවේ ඉස්සරහට මම මෙයාගේ අප්ඩේට් වීඩියෝස් දෙන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක වැටෙන්නේ මගේ flower horn playlist එකට. flower horn playlist එක මේකේ ඉඳන් පටන් ගන්නවා. ඒ කියන්නේ flower horn ලට caring videos, update videos, කෑමේ හැමදේම playlist එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මම මෙයාට දෙන කෑම දෙන්නේ කොහොමද? මොන වෙලාවල් වලට දෙන්න ඕනේ හැම දෙයක්ම සම්පූර්ණ විස්තර ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්. කෑම ගැන කාලසටහනේ ඉඳලම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්. channel එක subscribe කරන්න නැත්නම් subscribe කරගෙන වීඩියෝ එක හොඳයි නම් like කරගෙන වීඩියෝ ගැන හිතන දේ කමෙන්ට් කරගෙන ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු.